අයිබෝවන් අපි සුපුරුදු පරිදි පොරොන්දු ආකාරයට අෂ්ටමේ රාෂ්ටක කියන්නේ මොකක්ද කියලා පොඩ්ඩක් තේරුම් කරලා දෙන්න නැවත වතාවක් හම්බුණා. එතකොට අපි ඉගෙන ගත්ත ලග්නේ රාෂ්ටකය, ජම්මේ රාෂ්ටකය ඔය කාරණා දෙකම ගැන අපිට මතක ඇති. අපි ගාව තිබුණා ලග්න 12ක්. මේෂ, වෘෂභ, මිථුන, කටක, සිංහ, කන්‍යා, තුලා, වෘශ්චික, ධනු, මකර, කුම්භ, මීන. මේ පිළිවෙලින් අපි අංක දාගත්තා. ලග්නේ රාෂ්ටකයයි ජම්මේ රාෂ්ටකයයි අපි අඳුනගත්තා. අපි කලින් සඳහන් කරපු විදිහටම මේ කාල සීමාව තුළ තුලා රාශියේ තමයි සෙනසුරු ගෝචර ගමනින් ඉන්නේ. එතකොට තුලා රාශිය වෙන්නේ තමුන්ගේ කෝකද කියලා හොයලා බලන්නේ අපි. තමුන්ගේ ලග්නෙට කෙලින් තියෙන අංකය. අපි අද උදාහරණයක් හැටියට ගමු මීන ලග්නකාරයෙක්. එතකොට මීන ලග්නයට කෙලින් තියෙන අංකය වෙන්නේ 12. ඒ අංක 12 සඳහන් කරනවා මෙතන. එතන ඉඳලා 1 2 3 4 5 6 7 8 9 10 11. එතකොට අපි කිව්වා සෙනසුරු ඉන්නේ තුලාවේ කියලා. එතකොට ලග්නේ රාෂ්ටකය අපි හෙව්වේ මේ තුනෙන් එකක්. තුලාව වුණොත් ඒ කියන්නේ අංක 7 වුණොත් එයාට ලග්නේ රාෂ්ටකයක්. අපි ඊළඟට කිව්වා චන්ද්‍රය ඉන්න තැන ඉඳලා මේ පැත්තේ කොටුවේ හෝ චන්ද්‍රය ඉන්න කොටුවේ හෝ ඊළඟ කොටුවේ අංක 7 සඳහන් වෙනවා නම් ඒක තුලා රාශිය වෙනවා. ඒ නිසා එයාට ජම්මේ රාෂ්ටකයක් තියෙනවයි කියලා. අපි අද ඉගෙන ගන්නවා. අපි දන්නවා මේ හැම කේන්දර පොතක් අතට ගත්තාම මේ පිළිවෙලට නෙමෙයි සමහර ඒවාල අංක දාලා තියෙන්නේ. අංක දාලා තියෙනවා මෙන්න මේ ආකාරයට. 1 2 3 4 5 6 7 8 9 10 11 12. මොකද්ද මේ දෙකේ වෙනස? මේක හොඳින් තේරුම් ගන්න ඕන. මේ කියන්නේ පළවෙනි කොටුව කියන එක. මේ දෙවෙනි කොටුව, මේක තුන්වෙනි කොටුව, මේක හතරවෙනි කොටුව, මේක 5 6 7 8 9 10 11 12. මේක ඉතින් ගොඩාක් ප්‍රාථමිකයි. ඒකින්ද මේ සඳහන් වෙන්නේ මීන රාශිය කියන එක. මේ මේෂ රාශිය. මේ වෘෂභ රාශිය. ඒක හන්දා මේ අංකය නෙමෙයි සමුන්ට සුදුසු අංකය දාගන්න ඕනේ. අපි මෙතන දියාවේ මේ 8 කියන කොටුවට අංක 7 සඳහන් තුලා රාශිය වෙනවා නම් ඒ පුද්ගලයාට අනිවාර්යයෙන්ම අෂ්ටමේ රාෂ්ටක කාල සීමාවක් ගත වෙනවා. මොන දසාව කොයි ආකාරයෙන් කොයි විදිහට තිබුණත් හැම මීන ලග්නකාරයෙකුටම මේ කාල සීමාව තුළ අෂ්ටමේ රාෂ්ටකයක් පවතිනවා. ඒක කොහේ හිටියත් වෙනසක් වෙන්නේ නැහැ. ඒ අෂ්ටමේ රාෂ්ටක කාල සීමාව 2014 නොවැම්බර් මාසේ සෙනසුරු ධනු වෘශ්චික රාශියට මාරු වෙනකොට මේෂ ලග්නකාරයින්ට පටන් ගන්නවා. මේකට තමයි අපි කියන්නේ අෂ්ටමේ රාෂ්ටකය කියලා. මිනිස්සෙකුගේ ජීවිත කාලේ ඒ රාෂ්ටක කීයක් තියෙනවා? එහෙම බැලුවොත් ඉවරයක් නැති කතන්දරයකුත් තියෙනවා. සෙනසුරු අවුරුදු 2කමාරක් එකක ඉන්නවා නම් කොටු 12ක් ගමන් කරන්න සෙනසුරු අවුරුදු 30ක් ඇතුළත කොටු 12ම ගමන් කරන්න අවසන් වෙනවා.
එහෙම බලපුවාම අවුරුදු 30ක් ජීවත් වෙන හැම පුද්ගලයෙකුටම ලග්නේ රාෂ්ටකයක්, ජම්මේ රාෂ්ටකයක්, අෂ්ටමේ රාෂ්ටකයක් තියෙනවා. ඒ කියන්නේ අවුරුදු 20ක විතර කාල සීමාවක් ඒ රාෂ්ටකමනේ. 60ක් ජීවත් වුණොත් 40ක් විතර ඒ රාෂ්ටක. මේක එච්චරම බලගතු නෑ. තමුන්ගේ කේන්දරේ තමුන් ගත වෙන දසාව, තමුන්ගේ 22 වෙනි දිර්කාණාධිපති, 8 වෙන්නාධිපති, ග්‍රහයෙක් ඉන්න අවස්ථාව, ග්‍රහයෙක් ඉන්න උච්ච බල නීච බල සම්පන්න බව, මේ හැම දෙයක්ම පරීක්ෂා කරන්නේ නැතුව මේ වගේ සුළු දෙයක් ලග්නේ රාෂ්ටකයක්, අෂ්ටමේ රාෂ්ටකයක්, ජම්මේ රාෂ්ටකයක් ලොකු දෙයක් හැටියට ගණන් ගන්න අපිට පුළුවන් කමක් නැහැ. මේක බොහොම සුළු දෙයක්. අපිට අෂ්ටමේ රාෂ්ටකයක් තියෙනවා. ඔව්. මේ ලෝකේ ඉන්න හැම මීන ලග්නකාරයෙකුටම අෂ්ටමේ රාෂ්ටකයක් තියෙනවා. නමුත් බලන්න ඕන මේකත් එක්ක සෙනසුරු අතුරු දසාවක් යනවාද? සෙනසුරු නීචද? අන්න ඒ ආකාරයෙන් බලපුවම තමයි තේරුම් ගන්න මේ පුද්ගලයාට කොච්චර අපල වාතාවරණයක් තියෙනවද කියලා. මේ වගේ දල වශයෙන් බලලා යම් යම් තීරණ වලට ගොඩාක් මිනිස්සු එළඹිලා තියෙනවා. විශේෂයෙන්ම මම මේක කරන්න හේතුව වුණේ කවුරු කොහොම කිව්වත් කේන්දර පත්‍රය අතර ගත්තාම තමුන්ට තේරෙන්න ඕන තමුන් ගොඩාක් දරුණුද අපල තත්ත්වේ නැද්ද කියලා. මම එහෙනම් දැනට අදට මෙතනින් නවතින්නම්. අපි ඊළඟ වීඩියෝ එකේදී කරන්න බලාපොරොත්තු වෙනවා මේ අෂ්ටමේ රාෂ්ටක, ජම්මේ රාෂ්ටක, ලග්නේ රාෂ්ටක කියන ඒ රාෂ්ටක තුන කොච්චර බලගතුද, කොහොමද බලගතු වෙන්නේ, ඒක මිනිස්සුෙකුට මාරාන්තික දක්වා කොච්චර දුරට බලගතු වෙනවද. එහෙමනම් අපි නැවත හමු වෙමු. ඔබ සැමට ආයුබෝවන්.